හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ටික දවසකට පස්සේ ඔන්න මට හිතුණා මගේ පැල තවානේ චුට්ටක් බලන්න. ඒ කියන්නේ වල් පැල ගොඩක් වැවිලා තියෙනවා. ඒවා ටික උදුරලා අයින් කරලා ඊට පස්සේ පැල වෙලා නැති බාස්කට් එහෙම අයින් කරලා පැල ටික ටිකක් වෙනදට වඩා හොඳට සාත්තු කරන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් යන්කෝ බලන්න මං අද මේවා කොහොමද කරගන්නේ කියලා බලන්න. මුලින්ම මම පටන් ගත්තේ රාබු පැල වලින්. අපි රාබු පාතියක් දැම්මේ නැහැ. මේ පොඩි බාස්කට් වලට තමයි හිටෙව්වේ. මේ වගේ චූටි හීනි දිග මේ කවර තියනවා කඩවල් වල ගන්න. ඒක එක රාබු පැලයකට සෑහෙනවා. ඉතින් මුළු පැකට් එකේම පස් පුරවන්නේ නැතුව ටික ටික තමයි අර රාබු ගහ චුට්ට උස යනකොට තමයි අපි පස් පුරවන්නේ. ඉතින් ටික දවසකින් මට මේ පැල ටික බලන්න බැරි වුන නිසා අද ඔන්න ඒගොල්ලන්වත් ටිකක් බලාගත්තා. දැන් නම් ටිකක් ලස්සනට හැදිලා තියෙනවා. ඊට පස්සේ ඒ ඉතුරුණු පස් ටික මම මිරිස් පැලයක් තිබුණා. ඒකේ පොඩ්ඩක් පස් ටිකක් අඩු වෙලා තිබුණා. ඒක නිසා ඒකටත් දාගත්තා. ඒත් එකම කියන්න ඕන අපි රසායනික පොහොර ගොඩක් පාවිච්චි කරන්නේ නැතුව කාබනික පොහොර වලින් මේ අපි බලා ගන්න පැල හදා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. එතකොට ඔය අපි කුස්සියේ ඉතුරු වෙන බිත්තර කටු ඒ වගේම කෙසෙල් එලි වගේ දේවල් පැලවලට ගොඩාක් හොඳයි. ඔයත් පැල වවන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ දේවල් දන්නම ඇති. ඔන්න ඉතින් මම වැඩ කරන වෙලාවට මට යාළුවෙකුත් ඉන්නවා මෙතන ඇවිල්ලා. එයා හැබැයි චුට්ටක් කොහොම හිටියට මේ ඉක්මනට කීන්ත යනවා. කමක් නෑ ඉතින් මගේ පාළුවට ඉන්න යානේ. මට ටිකක් ගාමු. මට ටිකක් ගන්නද පුංචු? ටික කාලයක් බලන්න බැරි වුණ ගමන් මේ පැල අතරට ගොඩාක් තනකොළ ඒ වගේම වල් පැල එනවා. ඉතින් ඒවා ආපු ගමන් ඒවා පැල වෙලා එනකොටම උදුරලා අයින් කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඉතින් වැඩත් එක්ක අනිත් දේවල් එක්ක අපිට චුට්ටක් ඒවා බැරි වෙනවා. ඒක නිසා අද ඉතින් අපි ඒ ටික අයින් කරමු. ඇත්තටම මම ඉස්සර පැල වවන්න ආස වුණත් ඔය වත්තේ වැඩ එහෙම කරන්න එච්චර ආසාවක් නැහැ. ඉතින් මම එහෙම වුණාට මගේ හස්බන්ඩ් පැල වවන්න වගා කරන්න ගොඩක් ආසයි. ඉතින් එයා තමයි ඇත්තටම ඔය පැල ඔක්කොම ඉන්දුවේ. ඉතින් එයා නැති වෙලාවට මම ඒවා බලා ගන්නවා වතුර දාලා පෝර දාලා ඒවා බලා ගන්නවා. ඉතින් එයා ආයෙත් ගෙදර ආවම මේවා ලස්සනට තියෙනකොට එයාටත් සතුටුයිනේ. චූටි ළමයෙකුට වුණත් පොඩි කාලේදී පැලයක් බලා ගන්න දෙනවා කියන්නේ අපි නොදැනුවත්වම එයාට වගකීමක් දරන්න පුරුදු කිරීමක්. මොකද ඒ පැලේ මැරෙන්න නොදී ආදරෙන් බලා ගන්න එක එයාට වගකීමක් වෙනවා. ඒ වගේම තමයි හරියට දිනපතා වතුර දාලා පොහොර දාලා අවුව හෙවන ඒ දේවල් ඒ පැලේට හොඳට ලැබෙනවද කියලා හොයලා බලලා ඒක දිනපතා රැකගන්න එකෙන් එයාට නොදැනුවත්වම විනයකුත් ඇති වෙනවා. ඉතින් පැලයක් වවනවා කියන්නේ මානසික සතුට වගේම නොදැනුවත්වම අපි තුලත් විනයක් ඇති කිරීමක් තමයි. ඔන්න ඉතින් වැඩ ටිකත් ওই විදියට ඉවර වුණාට පස්සේ වහින්නත් පටන් ගත්තා. වැඩේ කොච්චර අමාරුණත් ඉවර කරාට පස්සේ නම් පුදුම සැනසීමකුයි සතුටකුයි තමයි දැනුනේ. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේ පාන්දර මම නැගිටලා මේ ලෑස්ති වෙන්නේ අපේ පැලවලට පෝර ටිකක් දාන්න. මේ බලන්නකෝ ඔයාලට පේනවා ඇති නේද සමනලයෝ ගොඩක් ඇවිල්ලා ඉන්නවා. මේ මෑකරල් වැල් ළඟ ගොඩක් සමනලයෝ ඉන්නවා. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඒ විදියට එදවලුත් බලන ගමන් මම මේ කාබනික දියර පොහොර එකක් පැලවලට ස්ප්‍රේ කරගන්නවා. මොකද ඒක පළදාව ලැබෙන්න ගොඩක් හොඳ පොහොර වර්ගයක්. ඒ වැඩෙත් ඔය විදියට ඉවර කරලා අපේ අනිත් පැල ටිකත් බලන ගමන් මම මෙන්න මේ යාළුවව දැක්කා. ඉතින් ඔයාලටත් පේන්නත් එක්ක මම ඉක්මනට එයාව වීඩියෝ කරගත්තා.
ඊට පස්සේ අපි අමුකෝ අපේ බණ්ඩක්ක කරල් ටික කපන්න. ඒකත් කඩමුද? ඒකත් හොඳ. அடைமழை வரும் அதில் நனைவோமே குளிர் காய்ச்சலோடு ஸ்நேகம் ஒரு போர்வைக்குள் இரு தூக்கம் குழு குழு பொய்கள் சொல்லி என்னை வெல்வா. ඊළඟට අපි යමු කංකුන් ටිකකුත් කපා ගන්න. ඔයාලට පේනවා ඇතිනේ අපි මේ කංකුන් වවලා තියෙන්නේ කෑන් එකක් දෙකට කපලා. ඉතින් ඉඩ නැති වුණත් ඕන කෙනෙක්ට මේ වගේ දෙයක් පාවිච්චි කරලා කොළ ටිකක් වවා ගන්න පුළුවන්. ඒ වැඩ ටිකත් ඒ විදියට ඉවර කරලා ඊට පස්සේ මම ආවා පොඩ්ඩක් නාගෙන එහෙම හස්බන්ඩ් අලුතෙන් පුටුවක් මට මේ ඕඩර් කරලා ඉවලා තිබුණා. ඉතින් ඒ පුටුව අද නිවාඩු දවසක් නිසා පොඩ්ඩක් ඇසෙම්බල් කරගන්න තමයි මේ හදන්නේ. ඉතින් මට ඒක තනියම චුට්ටක් කරගන්න අමාරුයිනේ. ඒක නිසා මම අයියවත් කතා කරගෙන තමයි මේ පුටුව හදාගත්තේ. ඔන්න පුටුවත් ඉතින් ඔය විදියට හදලා ඉවර වෙලා ඊට පස්සේ හවස මම පොඩ්ඩක් ටවුන් එකට ගියා. මට වැඩ ටිකක් කරගන්න තිබුණා. ඉතින් හවස් වෙලා අද හවසත් හොඳටම වහිනවා. ඉතින් දැස්සම තමයි අපි ටවුන් එකට ගියේ. මට ඇත්තටම බඩු ටිකක් ගන්න තිබුණා. තව ඇඳුමක් මාරු කරගන්නත් තිබුණා. ඒ වැඩ ටික තමයි. ඉතින් යකෝ මාත් එක්ක ටවුන් එක පැත්තට ඉතින් ඔන්න ඊට පස්සේ මම ෂොප් එකටත් ආවා. ඇත්තටම අවුරුද්දට දැන් ඉඳලම කට්ටිය shopping කරනවා. දැම්ම ඇඳුම් කඩවල ටවුන් එකේ එහෙම ටිකක් සෙනග වැඩි වේගෙන තමයි එන්නේ. ඉතින් ඔය විදියට චුට්ටක් ඉතින් එහි මෙහි ඇවිදලා ඇඳුම් එහෙම අල්ල බලලා මම ඉතින් මගේ වැඩෙත් කරගෙන ඊට පස්සේ ඉතින් එළියට ආවා. මොකද තව ගොඩාක් වැඩ තියෙනවනේ කරගන්න. පාර දිහා බලාගෙන ඉන්නකොට ඉතින් ඉස්සර ඉස්කෝලේ ගියපු විදිය, ටියුෂන් ක්ලාස් ගියපු විදිය එහෙමත් මතක් වුණා. මොකද මේ පාරෙන් තමයි හැමදාම ආවේ ගියේ ඉස්සර. ඊට පස්සේ ඉතින් මම ටවුන් එකෙන් පොඩ්ඩක් බහලා පයින් ඉස්සරහට ඇවිදගෙන ගියා. මට ඕන කරන බඩු ටිකක් තිබුණා ඒ ටික ගන්න. අද ඉරිදා නිසාද මන්දා එහෙම නැත්නම් අවුරුද්ද නිසාද මන්දා ගොඩක් සෙනග වැඩි කියලා තමයි හිතුනේ. ඔහොම ගිහින් ඉතින් මට ඕන කරන දේ තියෙන ෂොප් එකටත් මම ආවා. ඇත්තටම කියන්න ඕන මම මේ වගේ බඩු තියෙන මේ ෂොප්ස් වලට යන්න සමහර ඒවට යන්න හරිම අකමැති. මොකද අපි බඩුවක් ගන්න යන්නේ නිදහසේ දේ ගන්නනේ. ඒ වුණාට ඒ ෂොප්ස් වල වැඩ කරන අය හිතන්නේ අපි නිකන් ඒ කඩවල් වලට හොරකම් කරන්න යනවා වගේ. කිසිම නිදහසක් නැහැ. හැම වෙලාවෙම පස්සෙන් එනවා. ඇත්තටම හරිම කරදරයි. ඉතින් මම නම් හැම වෙලාවෙම යන්නේ මට නිදහසේ දෙයක් ගන්න පුළුවන් තැනකට විතරයි. මොකද ෂොප් එකක් කොච්චර ලොකු වුණත් කොච්චර බඩු තිබුණත් වැඩක් නැහැ අපට අවශ්‍ය දේ නිදහසේ අපට ගන්න බැරි නම්. මම හිතනවා මේ වගේ දේවල් ඔයාලත් අත්දැකලා ඇති කියලා. ඊට පස්සේ ඉතින් අම්මලාටත් මොනවා හරි දෙයක් අරගන්න ඕනේ කියලා හිතලා පේස්ට්‍රි ෂොප් එකට ගිහින් එතනිනුත් දේවල් ටිකක් අරගෙන
ඊට පස්සේ මම ඉතින් චුට්ටක් පාර දිහා බලාගෙන මුහුද දිහා බලාගෙන හිටියා අයියාගේ වැඩ ටික ඉවර වෙනකන්. அடைமழை வரும் அதில் நனைவோமே குளிர்கா ඉතින් ඔන්න ඔය විදියට තමයි මගේ ලස්සන දවසත් ගත වුණේ. අද වීඩියෝ එකත් බලන්න එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව බලන්න එනකන් සතුටින් වගේම පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ඔයාලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්.